ජීවිතය ගත කරන අපිට අපේ ජීවිතය පහසු කරගන්න නැතුවම බැරි දෙයක් තමයි මේ පොලිතීන් ප්ලාස්ටික් කියලා කියන්නේ. හැබැයි ඔබ දන්නවාද අපේ ජීවිතය පහසු කරගන්න අපිට නැතුවම බැරි මේ පොලිතීන් ප්ලාස්ටික් ඔබට මට නොදැනීම අපේ ශරීරයට ඇතුල් වෙලා අපේ ජීවිතය දවසින් දවස කෙටි කරමින් ඉන්නවා කියලා. ඇත්තටම මේ නිකම් පොලිතීන් ප්ලාස්ටික් නෙවෙයි, මේ ශුද්ධ ප්ලාස්ටික්. මොනවද මේ ශුද්ධ ප්ලාස්ටික් කියලා කියන්නේ? අපි දන්නවා අපි එදිනදා ජීවිතේ පාවිච්චි කරන පොලිතීන් ප්ලාස්ටික් වලින් 80%ක්ම කිසිදු ප්‍රතිචක්‍රීකරණයකින් තොරව පරිසරයට මුදා හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙහෙම පරිසරයට මුදා හරින පොලිතීන් ප්ලාස්ටික් කාලයත් එක්ක පරිසරයත් එක්ක ඝට්ටණය වෙලා අවසානයේදී කුඩා අංශු බවට පත් වෙනවා. මේ ඇසට නොපෙනෙන කුඩා අංශු වලට අපි කියනවා ශුද්ධ ප්ලාස්ටික් කියලා. ඉතින් දැන් කෙනෙක්ට හිතන්න පුළුවන්නේ වියෝජනය වෙන්නත් අවුරුදු 100 ගාණක් යන මේ පොලිතීන් ප්ලාස්ටික් කුඩා අංශු බවට පත් වෙන එක හොඳ දෙයක් නේ කියලා. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ ඇසට නොපෙනෙන මේ ශුද්ධ ප්ලාස්ටික් වායු ගෝලයත් එක්ක සුළඟත් එක්ක පැතිරෙනවා. ඒ පැතිරිලා අවසානයේදී ජීවීන්ගේ ශ්වසන මාර්ගවලට ඇතුල් වෙනවා. ඒ ඇතුල් වීමත් එක්ක මේ වෙද්දිත් ලෝකයේ ඇතුලේ 100,000 ගණන් ජීවීන්ගේ ජීවිත නැති කරන්න මේ ශුද්ධ ප්ලාස්ටික් සමත් වෙලා ඉවරයි. ඇත්තටම දූපත් රාජ්‍යයක ජීවත් වෙන ජීවීන් විදියට අපිට තියෙන අභියෝගය මතුවෙන්නේ ඔතන නෙවෙයි. ඇත්තටම අපිට තියෙන අභියෝගය මතුවෙන්නේ ජල මූලාශ්‍රත් එක්ක මුහුදට මේ ශුද්ධ ප්ලාස්ටික් මුසු වුණාට පස්සේ මාළුන්ගෙන් ආහාර දාමය හරහා අපේ බත්මි ගානටත් මේ ශුද්ධ ප්ලාස්ටික් එනවා. ප්‍රෝටීන් කියලා සමහරක් වෙලාවට අපේ නොදැනුවත්වම කන්නේ මේ ශුද්ධ ප්ලාස්ටික් වෙන්නත් පුළුවන්. ඉතින් දැන් අපිට හිතෙනවා මේ ශුද්ධ ප්ලාස්ටික් මායාවෙන් අපිට බේරීමක් නැද්ද කියලා. ඇත්තටම අපිට මේ ශුද්ධ ප්ලාස්ටික් මායාවෙන් බේරෙන්න පුළුවන්. හැබැයි ඒ බේරෙන එක ලේසි වෙන්නේ නැහැ. මොකද ඒ සඳහා අපි නිසි ප්ලාස්ටික් පොලිතීන් ප්‍රතිචක්‍රීකරණ කළමනාකරන ක්‍රමවේදයකට යන්න ඕනේ. ඒ ක්‍රමවේදයකට යන මාර්ගයේදී ඔබට මට දෙන්න පුළුවන් දායකත්වය අපි ලබා දෙමු. එහෙම දායකත්වය දුන්නොත් ශුද්ධ ප්ලාස්ටික් නිසා අපිට ඇතිවෙන පිළිකා, මද සරුභාවයන්, අසාත්මිකතාව වගේ ලෙඩ රෝග වලින් බේරිලා පරිසරයත් බේරගෙන අපිටත් ආරක්ෂා වෙන්න පුළුවන්. එහෙනම් ශුද්ධ ප්ලාස්ටික් වලින් පරිසරය බේරමු. අපි බේරෙමු. ඔබ සැමට බෙහෙවින් ස්තුතියි.